ඔයා කාට හරි සල්ලි දීලා ඒ සල්ලි දුන්න කෙනා මැරුණොත් ඒකට මොකද වෙන්නේ? ඒ සල්ලි ගන්න පුළුවන්ද? ඔව් ගන්න පුළුවන්. දැන් අපි බලමු ඉස්සල්ලා ඔයා හිතවත්කමට ඔයා අල්ලපු ගෙදර කෙනාට සල්ලි දුන්නා කියලා. කියන්නේ හිතවත්කමට කට වචනේට ඔයා අල්ලපු ගෙදර කෙනාට සල්ලි දීලා හදිසියේ ඒ කෙනා නැති වුණොත් ඔයා කොහොමද ඒ සල්ලි කන්නේ? එතකොට මෙතෙන්දි ඇත්තටම ඔයා සල්ලි දෙන්නා කියලා ඒ ගෙදර අය අනිවාර්යෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕන. එතකොට ඔයාට පුළුවන් මේ සම්බන්ධයෙන් ඒ අයත් එක්ක ඒ කටයුතු අවසන් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඒ තැනැත්තගේ ගෙදර අයත් එක්ක සාකච්ඡා කරලා මේ මුදල ලබා ගන්න. මේක අන්‍යෝන්‍ය අවබෝධය මත තමයි මේ සල්ලි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයා සල්ලි දුන්නා කියලා ගෙදර අය දන්නවා. එතකොට එහෙම දෙයක් ගෙවන්න ඒ අය බැඳිලා ඉන්නවා කියලා ගෙදර අය දන්න නිසා ඔයාට ඒගොල්ලෝ ඒ සල්ලි ගෙවන්න ඉදිරිපත් වෙනවා. අපි හිතමුකෝ ඔයා කිසිම දෙයක් ගෙදර අයට කියන්නේ නැතුව කියන්නේ ඔයාගේ ගෙදර අයට නෙවෙයි ඒ සල්ලි ගත්ත කෙනාගේ ගෙදර අය මේ සම්බන්ධයෙන් දැනුවත් නැත්තම් මේ සල්ලි ගන්න එක දුෂ්කරතාවයටපත් වෙනවා. ඒක නිසා සල්ලි දෙනකොට මෙහෙම කටවචනයට යම් කෙනෙකුට සල්ලි දෙනවා නම් ඒ සල්ලි ගන්න කෙනාගේ ගෙදර අය අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕන. අපි හිතමු කාට හරි ඔය ඇග්‍රීමන්ට් එකකට යම් කිසි ලියුමකට අත්සන් කරලා සල්ලි දුන්නොත් කොහොමද ඒ සල්ලි ටික ගන්න කියලා. එයා හදිසියෙන් නැති වුණොත් කොහොමද ඒ සල්ලි ගන්න? ඒ අවස්ථාවේදීත් ඔයාට පුළුවන් ඒ ඇග්‍රීමන්ට් එක නීත්‍යානුකූල ලෙස සකස් කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඉස්සෙල්ලම ගෙදර අයත් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න. ඒ කියන්නේ ගෙදර අයට මේ ගැන ප්‍රකාශ කරලා සාකච්ඡා කරලා ඒ අන්‍යෝන්‍ය අවබෝධය මත සල්ලි ටික ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ අය ඒකට ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔයාට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් ණය වෙලා තියෙද්දි නැති වුණොත් ඒ ණය තත්වයත් එයාගේ බූදලයට සවි වෙනවා. ඒක නිසා ඔයාට පුළුවන් ඒක නීත්‍යානුකූලව ලබා ගන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක්ට ඔයා සල්ලි දීලා ඒ තැනත්තා හදිස්සියෙන් මිය ගියොත් අපිට පුළුවන් ඔයාට පුළුවන් ඒ තැනත්තා බූදල් නඩුව. ඒ කියන්නේ ඒ තැනත්තාගේ මේක දීපලෙන් අය කරගන්න ඒ තැනත්තාට බූදල් නඩුවක්. කියන්නේ ඒ තැනත්තාගේ දීපල සම්බන්ධයෙන් බූදල් නඩුවක් පවතිනවා නම් ඒ බූදල් නඩුවට පාර්ශවකාරයෙක් ඇටියට ඔබට ඉදිරිපත් වෙලා ඒ ණයහිමියෙක් ඇටියට ඒ අදාළ මුදල යාගේ දීපලෙන් ලබා දෙන්න කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න. ඒක ඒ අවස්ථාවේදී ඔබත් පාර්ශවකරුවෙක් වෙලා ඔබට පුළුවන් මේ මුදල සම්බන්ධයෙන් තමාට අයවිය යුතු මුදල. හැබැයි තමාට මේ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි තියෙන්න ඕනේ. ලිඛිත සාක්ෂි නැත්නම් ඔබට ඉදිරිපත් වෙන්න බෑ. ඒවා නීත්‍යානුකූල ලෙස සකස් කරපු මේ මුදල හරි විදියට නීත්‍යානුකූල ගිවිසුමකින් ඔබ ඒ තැනත්තාට මුදල් දීලා තියෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් සාක්ෂි තියෙනවා නම් ඔබටත් ඒ ඔහුගේ බූදලේ ඒ තමාට හිමි යුතු කොටසේ ඒ බූදල් ක්‍රියාපටිපාටියේදී ඔබටත් ඉදිරිපත් වෙලා ඒ මුදල ලබා ගන්න පුළුවන්. එතකොට අපි බලමු මෙහෙම කාට හරි මුදලක් දීලා ඒ තැනත්තා නැති වුණොත් ඔබට ඔප්පු කරන්න තියෙන සාක්ෂි මොනවද කියලා. ඔයා ළඟ තියෙන්න ඕන ඒ තැනත්තාට මුදල් දුන්න බවට ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. එනේ ගිවිසුමක් තියෙනවා නම් ඒ ගිවිසුම. ඒ වගේම චෙක්පත් නිකුත් කරලා තියෙනවා නම් ඒවා ඒ ලිඛිත සාක්ෂි. ඒ වගේම බැංකු රිසිට්පත්. ඒ වගේම ඔහු සමග කතා කරපු ඒ කියන්නේ යවාගත්ත SMS පණිවිඩ, WhatsApp පණිවිඩ ආදී ඒ සෑම තොරතුරක්ම තියෙනවා නම් ඔබට මේ මුදල ලබා ගන්න පුළුවන්. මොකද ඔබට පුළුවන් ඔයාට පුළුවන් මේක සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන්න. ඇත්තටම මෙහෙම කාට හරි සල්ලි දුන්නොත් ඒ තැනත්තාට ගෙවන්න, ඒ කියන්නේ ඒ තැනත්තා නැති වුණාට පස්සේ ඔහුට කිසිම දේපලක් නැත්තම් ඔබට මොකද වෙන්නේ? ඒ අවස්ථාවේ ඔබ දුෂ්කරතාවයටපත් වෙනවා. ඒ කියන්නේ කිසිම දෙයක් ලබා ගන්න ඒ තැනත්තාට දේපලක් නැත්තම් ඔබට ගෙවන්න ඒ පවුලේ අයටත් ඔබට ගෙවන්න විදියක් නැති වෙනවා. ඒ අවස්ථාවේදී ඔබ අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා කවුරු හරි සමග ගනුදෙනු කරනවා නම් අනිවාර්යෙන්ම ඒ තැනත්තාට යම්කිසි දේපලක් තියෙනවද කියලා අනිවාර්යයෙන්ම සොයලා බලන්න. එහෙම නැතුව කිසිවෙකුට තමන්ගේ මුදල් නිකරුණේ දීලා අපහසුතාවයටපත් වෙන්න එපා. මේ වගේ දේවල් දැනගන්න Law with Mind subscribe කරන්න. මේ වීඩියෝකට like එකකුත් දාන්න.
වෙන විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් එකකුත් දාන්න.